ළඟ එන එක්සෑම් එකට ස්ට්‍රෙස් එකක් නැතුව පාඩම් වැඩ කරනවත් කැමති නේද? අද වීඩියෝකින් අපි බලමු ඒ විදිහට පාඩම් වැඩ කරන්නේ කොහොමද කියලා. අපි පියවර කීපයක් යටින් තමා මේ වැඩේ කරන්න ඕනේ. පළවෙනි පියවර තමා ඔයා ලිස්ට් එකක් හදාගන්න ඕනේ ඔයාට පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකට තියෙන පාඩම් මොනවද කියලා. ඒ වගේම ඒවට අදාළ යුනිට් සබ් යුනිට්ස් මොනවද කියලා මේ ලිස්ට් එකට ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ. ඔයා මේ විදිහට හැම විෂයකටම අදාළව මේ වගේ ලිස්ට් එකක් හදාගන්න ඕනේ. උදාහරණයක් විදිහට විද්‍යාව සබ්ජෙක්ට් එකේ සිලබස් එකට පාඩම් 15ක් තියෙනවා නම් ඔයාගේ ඊළඟට එන එක්සෑම් එකට ඒ පාඩම් 15ම එනවා නම් ඔයා මේ ලිස්ට් එකට ඒ පාඩම් 15ත් ඒ පාඩම් වලට අදාළව තියෙන යුනිට් සබ් යුනිට් ටිකත් ඇඩ් කරලා ඔයා මේ ලිස්ට් හදාගන්න ඕනේ. දෙවෙනි පියවර තමයි ඔයාට පුළුවන් නම් ඒ එක්සෑම් එකට අදාළ පාස් පේපර්ස් කලෙක්ට් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ පාස් පේපර්ස් වල වැඩියෙන් ප්‍රශ්න අහලා තියෙන මොන පාඩම් වලින්ද කියලා පොඩි රිසර්ච් එකක් කරලා බලන්න. ඊට පස්සේ ඒ පාඩම් වලට අදාළ ටොපික් එක ඔයාගේ ලිස්ට් එකේ තියෙනවා නම් ඒ ටොපික් එක හයිලයිට් කරන්න ඕනේ. එතකොට ඔයා දන්නවා ඔයා හයිලයිට් කරලා තියෙන පාඩම් වලට විශේෂ අවධානයක් දෙන්න ඕනේ කියලා. ඒ වගේම ගුරුවරු විශේෂයෙන් එනවා කියලා තියෙන වැදගත් පාඩම් තියෙනවා නම් ඒව තව පාටකින් හයිලයිට් කරන්න. එතකොට ඔයා දන්නවා ඔයා මේ හදාගත් ලිස්ට් එකේ මෙන්න මේ පාටින් හයිලයිට් කරලා තියෙන පාඩම් වලට වැඩි අවධානයක් දෙන්න ඕනේ වගේම ඔයාගේ ඉස්කෝලේ ගුරුවරු කියලා තියෙන මෙන්න මේ පාඩම් ටිකට ඔයා වැඩි අවධානයක් දෙන්න ඕනේ කියලා. තුන්වෙනි පියවර තමයි ඔයාටම කියලා ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න එක. ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක හදාගන්න ඕනේ ඔයා මේ ලිස්ට් කරගත්ත දේවල් ඔයාගේ එක්සෑම් එකට කලින් ඔක්කොම කම්ප්ලීට් කරගන්න පුළුවන් විදිහට ඔයා හොඳට ප්ලෑන් කරලා මේ ස්ටඩි ප්ලෑන් එක හදාගන්න ඕනේ. මේ විදිහට ස්ටඩි ප්ලෑන් එකක් හදාගත්තම ඔයාට තියෙන සීමිත කාලෙත් එක්ක ඔයාට එක්සෑම් එකට කවර් කරන්න ඕනේ හැමදේම කවර් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් දවසක් දාගෙන ඒ දවසට ඔයාගේ පාඩම් ඔක්කොම ඕවරෝල් බලන්න. ඒ කියන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එක නම් ඒ විද්‍යාව සබ්ජෙක්ට් එකේ තියෙන පාඩම් 15ම වට ඕවරෝල් බලන්න පුළුවන්. ඔයා ඊට පස්සේ දවස්වල පාඩමෙන් පාඩමට ගිහිල්ලා ඒවයි තියෙන වැදගත් පොයින්ට් මොනවද කියලා ෂෝට් නෝට් එකක නෝට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ෂෝට් නෝට් එකක් ප්‍රිපෙයාර් කරගන්න ඕනේ. මේ වැඩේට ඔයාට දවස් 3-4ක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් එක්සෑම් එකට ලං වෙලා ඔයා මේ ප්‍රිපෙයාර් කරගත්ත ෂෝට් නෝට් බලන ගමන් ඔයා කලින් කලෙක්ට් කරගත්ත පාස් පේපර්ස් කරන්න ගන්න. ඒ වගේම ඔයා කලින් හැදුව ලිස්ට් එකේ හයිලයිට් කරපු පොයින්ට් වැඩි අවධානයක් දීලා ඔයාට මේ දවස්වල බලන්න පුළුවන්. මේ විදිහට ඔයා තියෙන හැම සබ්ජෙක්ට් එකකටම රෙඩි වුණත් ඔයාට අමාරුවක් නැතුව ඔයාගේ එක්සෑම් එක හොඳට කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක හදාගද්දි මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරගන්න ඔයා අමතක කරන්න එපා. ඒ වගේම ස්ටඩි ප්ලෑන් එක හදද්දී එක්සෑම් එකට එයි කියලා හිතෙන අමාරු පාඩම් වලට වැඩි කාලයක් ලබා දෙන්න පුළුවන් විදිහට ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක හදාගන්න ඕනේ. ඔයා එක්සෑම් එකේදී තෝරගන්න මොන වගේ ප්‍රශ්නද කියලා කලින් හිතලා ඔයාට පුළුවන් ඔයා තෝරගන්න ප්‍රශ්න වලට වැඩිපුර අවධානයක් දෙන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ එක්සෑම් එකේ ප්‍රශ්න 5කින් 3ක් කරන්න වගේ නම් එන්නේ ඔයාට පුළුවන් ඔයා මෙන්න මේ 3 තමයි ගොඩක් දුරට තෝරගන්න. නැත්නම් ඔයාට පුළුවන් ප්‍රශ්න 4කට ලෑස්තිලා යන්න. එතකොට ඔයාට ඒ ප්‍රශ්න 3ට 4ට වැඩි අවධානයක් දෙන්න පුළුවන්. ඒ විදිහට ඔයා පාඩම් කරන්නේ කොහොමද කියලා ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක ඔයා මුලින්ම හදාගෙන තියාගන්න ඕනේ. ඒ වගේම ඔයාට පුළුවන් overall full study plan එකක් හදනවා වගේම monthly plan එකක් ඒකම ඒ month එකේ ඔයා complete කරන්න හිතාගෙන goals මොනවද කියලා වෙනම checklist එකක් ඒ වගේම week planners daily planners වගේ දේවල් හදාගෙන ඔයාගේ progress එක ඔයාට දිගටම track කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාට ලොකු stress එකක් නැතුව exam කිට්ටුවේදී ඔයා target කරන් ඉන්න හැමදේම ඔයාට complete කරගන්න පුළුවන්. අපි ඊළඟ පියවර තමා ඔයාටම කියලා ටයිම් එකක් වෙන් කරගන්න ඕනේ. මොකද ඔයා පාඩම් වැඩවලට ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා ඔයාටම කියලා මේ ටයිම් එකක් වෙන් කරගන්න ඕනේ. ඒ වෙලාවට ඔයා ආස දෙයක් කන්න. එහෙම නැත්නම් ආස සින්දුවක් අහන්න. ඒ වෙලාවට ඔයා ආස දෙයක් කරන්න. ඔයාට දවසට පැය භාගයක් වගේ පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්. එතකොට ඔයාට එක දිගට පාඩම් කරද්දී දැනෙන ස්ට්‍රෙස් ගතිය වගේ දේවල් අඩු වෙලා ඔයාට ඔයාගේ පාඩම් වැඩ ඔයා හිතනට වඩා හොඳින් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් නම් විනාඩි 5ක් 10ක් වගේ වෙන් කරගෙන ටිකක් භාවනා කරන්න. ඒකෙන් ඔයාගේ මනස සංසුන් වෙනවා වගේම ඔයාට පාඩම් කරන දේවල් වැඩියෙන් මතක හිටින්නත් මේක බලපානවා. මාස 3ක් වගේ පොඩි කාලෙකින් O level A level වගේ ඕනම එක්සෑම් එකකට ඔයාට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්.
මේ විදිහට අන්තිම මාස කීපේ වැඩ කරොත් ස්ට්‍රෙස් නැතුව සැහැල්ලුවෙන් වගේ එක්සෑම් එක ලියන්න වගේම ඔයාට හොඳ රිසල්ට් එකකට යන්නත් මේ ක්‍රමය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හින්දා ඔයත් මේ ක්‍රමය try කරලා බලන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර share කරගන්න. වීඩියෝ එක like කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ආයෙත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ සතියක්.